මේ හැට පේන මේ පරාසීර මේ සියල්ල ඔබට ඔබත් පේනවා වාඩිලා ඉන්නවා මාත් පේනවා මේ ඔක්කොම පේනවනේ දැන් මෙහෙම මේ අපේ පීරිය හැට මස්සට එතකොට දැස්ටේ පියාගත්තට පස්සේ මොකද කියන්නේ එතකොට මට මොනවද නොපෙනෙනවා නෑ දැස්ටේ පියාගත්තට පස්සේ දෙපැත්තේ කිසිදයක් පේන්නේ නෑ නේද? ඔව්. ආපහු ඇස්ටේ කරනකොට බලන්න. ආයි පේනවා. එතකොට හැට රූප පේන්නේ අතීතේවත් අනාගතේවත් නේ වර්තමාන කියන මේ මොහොතේ නේ. ඔව්. ඒකට අපි කඩා ගන්න තියෙන්නේ මේ විශේෂම දොරටුව තමයි මේ හැක් කියන දොරටුව. එතකොට ඒක උපමාවක් කිව්වොත් ඒ උපමාවට ඇයිලක් දේශනාව වලින් සාමාන්‍ය මේ හොඳට බලන්න මේක උපමාව තේරෙනවා කියලා. දැන් ඔබතුමාට කියනවා ඇස් දෙක අරගෙන ඉන්න කියලා. මෙතන ඉන්න හතර දෙනාට කියනවා ඇස් දෙක වහගන්න කියලා. මම මේ කියන්නේ මෙතන ඉඳලා. කියලා ඉවර වෙලා මේගොල්ලෝ ඇස් දෙක වහගත්තට පස්සේ මේ හතර දෙනා ඔබතුමා දැන් මන් දිහාම බලාගෙන ඉන්නවනේ ඇස් දෙක අරගෙන. මේගොල්ලෝ ඇස් දෙක වහගත්තට පස්සේ මම මෙහෙම කතා කරගෙන ඉඳලා විනාඩියක් විතර මෙතනත් වාඩිලා ඉඳලා ෂේප් එකේ නැගිටලා යනවා කාමරේට. ඊළඟ විනාඩි 10ක් විතර ඉඳලා ඉල්ල ආපහු වාඩි වෙනවා. ඒ සිද්ධිය මේ ඇස් දෙක වහගෙන හිටි කට්ටිය ඊට පස්සේ දකින්නවා. එතකොට මම ඇවිල්ලි ඉවර වෙලා ආපහු මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන්ට කියනවා ඇස් දෙක අරින්න දැන් කියලා. හිටපු විදියටම මෙහෙම ඇවිල්ලා වාඩි වෙනවා. එතකොට අර ඇස් දෙක වහගෙන හිටි හතර දෙනා දන්නවද මං ගිහිල්ලා ආවා කියලා? දන්නේ ඔබේ සිද්ධිය දැක්ක නේද ෆිල්ම් එකේ? එතකොට ඔබ මම මෙතන ඉඳන් දැන් නැගිටලා ගියාට පස්සේ ඔබ මොකද්ද හදාගන්නේ? ඇස්සරගෙනම ඉන්නේ. නෑ කියලා හදාගන්නවනේ. ගියා කියලා හදාගන්න. ඊට පස්සේ පුටුව විතරක් මෙතන පේනවා ඔබට. ඊට පස්සේ ආපහු ටික වෙලාවක් ඉඳලා මං ඇවිල්ලා වාඩි වෙනකොට ආවා කියලා හදාගන්නවනේ. ඔබ ඇස්සරගෙනම නේ ඉන්නේ. අරගොල්ලෝ සිද්ධි දෙකට උනාද ඒගොල්ලන්ට? ඇස් හතර දෙනා ස්වර්ගෙ ඉඳියානේ. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මම මෙතනින් ගියාද ගිහිල්ලා ඇවිල්ලා වාඩි වෙනවද ඒ මොකුත් දන්නේ නැහැ. ඔබ ඒ සිද්ධිය බලාගෙන ඉන්නේ. එහෙනම් දැන් ඔබට හේ හැදෙන ඇත කියන එකයි නැත කියන හිත. මේගොල්ලන් සකස් වෙන්නේ නැහැ නේද? ඇස් දෙක වාගෙන ඉඳපු වෙලාව. ඒ උපමාව මොකක්ද කියන්නේ? නැත කියන දෙයක් නැහැ. ඒ කියන්නේ ඉන්නලාවි ඒ මොහොතේ වෙනවා මට වහන්සේ මෙතන හිටියේ නැත්te කියන්නේ මට අනුව වහන්සේ මෙතන වෙලාවක් හිටියේ නැහැ. වහන්සේ අතන ගිහිල්ලා ආවා. දැන් ඔබ ඇස් දෙක අරගෙනමයි හිටියේ. එතකොට හැට ලුක් වෙන්නේ වර්තමානයේ. එතකොට අපි මස්සහ කවදාවත් කිව්වේ නෑ නේද මේ මෙතන ඉන්නවා මෙතන නෑ කියලා. නමුත් ඔය හිතෙන් නේද හදාගත්තේ. ඔය පෙනීම තුළම ගියයි කියලා හදාගත්ත පෙනීම තුළම ආවයි කියලා හදාගත්තා. එතකොට මේ ලෝකෙින් මිනිස්සු පෙනීම තුළම තව මොකක්ද හදාගන්න කාරණා දෙකක් කියන්න බෑ මම දේශනාවල විශේෂයෙන්ම කියලා. නිවනම ගැන කියලා තියෙනවා ඒ දෙකේ. ප්‍රඥාව තියෙන කෙනෙකුට ඒ උපමා දෙක ඇහුණා නම් ඒ උපමා දෙකේ නිවනම තියෙනවා. ඒ මොකද්ද පෙනීම තුළ තවත් දෙකක් තියෙන්නේ. දෙකේ දෙකක් තියෙනවා විශේෂම. ඊට වැඩි හදාගන්න නැත කියන එකද? නෑ ඊටත් වැඩි විශේෂම ගාම්භීර නිවනම ගැප් වෙලා තියෙන දෙකක් තියෙනවා. දැන් ළමයා ඉන්නවනේ. ඔව්. ළමයා පේනවනේ ඇහැට. ඔව්. මැරිලා ඉන්නව පේන්නේ නැද්ද? එතකොට පෙනීම තුළ මොකද්ද දෙකක් හදාගන්නේ? උපසම් මරණ. ඔව්. ළමයා පේනවා සැපයි. මැරිලා ඉන්නව පේනවා එතකොට දුකයි. සාන්දයක් තියෙනව නැති පෙනීම තුළ. එහෙනම් ඇහැටයිද රූපෙටයිද? දෙකම සැප සහ දුක හදාගන්න එක. උපත සහ මරණය හදාගන්න එක ඇහැටයිද? ඉතින් පන්සින කොටක් පෙනීමන්නේ. මැරිලා ඉන්න කොටක් පෙනීමන්නේ. ඒ පෙනීම තුළ උපත මරණය දෙකක් තියෙන්න බෑ නේද? පෙනීම තුළ සැප දුක දෙකක් තියෙන්න බෑ නේද? එහෙනම් මේක ඇහි ප්‍රශ්නයක් අර රූප ප්‍රශ්නයක් නෙමෙයි අවිද්‍යාවෙන් හදාගත්ත හිතේ ප්‍රශ්නයක් නේද? එතකොට ඔය හිත ඔය සත්පුද්ගල සංකල්පයකින් හදාගත්ත හිත පේන දෙයටයිද කියලා බලන්න දැන් ඒක පේන දෙයටයි නම් එක වෙලාවකට එකක් කියනවා එක වෙලාවකට තව එකක් කියනවානේ.
පණ තියෙන කොටක් පෙනීමක්, මැල්ලා ඉන්නොත් පෙනීමක්. මොනවද? ඒක පැහැදිලි වුණා. මනසේ සංඥාවක් විතරයි කියන්නේ. එතකොට ඔබ මන් දිහා බලාගෙන ඉන්න වෙලාවේ ඔබ කොහෙද? ඔබේ රූපේ වෙනවද? ඡායාවල් වගේ පේනවා මිස ඔබ වහන්සේට අවධානයෙන් ඉන්න ඔබ වහන්සේ කරේ. මෙහෙම තමන්ගේ රූප දිහා බලනකොට මෙහෙම බාහිරින් පේන්නේ නැහැ නේද? මෙහෙම අනිත් රූප නැහැ. ඔය දෙන්නට දෙන්නෙක් එක වෙලාවකට හම්බ වෙන්නේ නැහැ. දෙන්නට මේ හිත් දෙකක් එක වෙලාවට සකස් වෙන්නේ නැහැ. ඒක ඔබ මේ කතා කරන කවුද එක්කද ඇත්තට? මම පින්නනද? නගුතම කොහෙන්දන්නේ? ඒනේ වහන්සේ දේශනා අලු කන්නාඩි කරන්නේ. ඔයසා කන්නාඩිය හොඳට සරලව අල්ලගන්න මේ විදිහට අර පුටුව මේක තරවලද? ඔබ පුටුව පේන විදිහට. ආ මේ පුටු ඉස්පුටු පේනවනේ. ඔව්. දැන් ඉස්පුටුව පේනවනේ පොළොවද තියෙන්නේ. පේනවා. ඔය අහින් අර පුටුව දිහා බලන්න. දෙකම එකයි කියන කප්පු කරගන්න වර්තමානයේ සිහිය පවත්වා ගන්න. ඒක පැහැදිලි. එද වාඩි වෙන්න බෑ. යන්දිලා කොයි වැඩි බලන්නකොට දෙපැත්ත ගහනවා. අපහට සාපේක්ෂව ඔය පේන පෙනිලා මේ පෙන දෙකම එකට වෙන්නේ. උන්වහන්සේ මේක සමාන කරන්නේ හීනටයි මේකට. දෙන්න. අනේ උත්තරේ ගන්න එපා මොකද? උත්තරේ ගන්න හිත යොදවනකොට මාර්යය විදිහට බහැලා. කන්නාඩිය කියන රූප දිහා බලාගෙන ඇස් දෙක අරගත්තා ඇස් දෙක පියාගත්තා පේන රූප මොකද? ඇස් දෙක පියාගෙන ඉන්න කන්නාඩිය රූප තියනවද? නෑ. අරගෙන ඉන්නේ. තියෙනවා. කන්නාඩි මාංශයක් ඉන්නවද? නෑ. ඒ රතන අර පේන්නේ නෝන. ඒත් එකමයි හම්බෙන්නේ. එතකොට ඔය මහා කන්නාඩිය ඔබ ඇස් දෙක කියලා මේ හිතන්න. ඔය අල්ලන් ඉන්න කන්නාඩිය ඔබ ඇහැ කියලා එතන මනසිකාර කරන්න ඕනේ. එතකොට ඔබ ඒ අල්ලන් ඉන්න කන්නාඩිය ඔබ ඇහැ කියලා හිතාගෙන ඔබ ඇහින් අරය දිහා බලන්න. මස් ඇහින් අරය දිහා බලන්න. දැන් දෙන්නෙක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවද? ඔය අල්ලන් ඉන්න කන්නාඩිය ඔබ ඇහැ ඒක. ඔව්. දැන් දෙවියන් පියාගත්තට පස්සේ නුඹ දෙක කොහෙද තියෙන්නේ? ඒ රූප දෙන අරගත්තට පස්සේ අරගත්ත පස්සේ ඒ කියන්නේ එන්නේ නැති රූප දෙකක්. ඒ කියන්නේ දැන් මේ ගහන්නේ කන්නඩියෙන් පේන රූපේ මේ රූපේ අතර වෙනසක් නැහැ. ඒකම රූපේ කියන්නේ ඒක අපේ මනසේ ඇඳුන දෙයක් විතර ඇස් වහගත්තාම පේන්නේ නැත්තම් මට හොඳද එකපාරක් ඇස් වහගෙන ආපහු ඇස් දෙක අරිනකොට කණ්ණාඩි හිටියා මේ බලන් ඉස්ස වෙලත් හිටියා බලන වෙලාවෙත් ඉන්නවා කියන එක තියෙනවා කණ්ණාඩිය මේ ඇස් දෙක වහ ගන්න කණ්ණාඩියේ පේන රූපේ අරකයි පෙනීම දෙකම එකයිනේ ඒක
හොඳයි දැන් දෙකම එකයි නා කර්ණාඩිය දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගෙන ආපු ඇස් දෙක අයින්කොට කර්ණාඩිය බලන් පෙර තිබ්බද කර්ණාඩිය බලන වෙලාව ඉන්නවා අතන එතකොට එතනත් ඒ විදිහම කාම කියන්නේ සුතුමේ ඥානය තාම දැනුන්නේ නැහැ ලොකු දෙයක් ගැන හිතුවත් නෙවෙයි හරි දැනම මේක තව ටික මම ගෙදරදී නිතරම කරලා බලන්න. වහන්සේ කිව්වා මම දැක්ක එක දේශනාවක් තියෙනවා නිතර මේක කරන්න. ඒක එතකොට ඒක තුල ප්‍රත්‍යක්ෂය එන්න පුළුවන් කියලා වහන්සේ කියන්නේ. එතකොට මෙතන කී දෙනෙක් ඉන්නවද ඇත්තට? දැන් බලන්න කන්නාඩියේ ගීතක මාත්‍ය මේගොල්ලෝ පේනවා. මේ ඔය හිනුත් පේනවා. ඒක කවුද ඉන්නේ? ඒක කන්නාඩියේ පුද්ගලෙ ඉන්නවා. මේ කන්නාඩිය ඔබ ඇහැ කියලා බලන්න. එතකොට මෙහෙම බලනකොට ඒකත් ඡායාවක් විතරයි හම්බුනේ. ඇහැට වැටෙන ඡායාවක් විතරයි. කියන්නේ අඳුරා ගන්න. එහෙම එකක්. දැන් කන්නඩිය මගේ ඇහැ කන්නඩියෙන් අපේ රූපයක් පේන්නේ ඡායාවක් වටිලා වගේ. ඒ කන්නඩිය තුල කවුරුත් නැහැ. ඔය ඒක පේනදී ඇත්තටම මායාවක් නෙමෙයි දොතන. එතකොට අල්ලන තැනදී පොඩි වැඩක් වෙනවා ගැඹුරු සිද්ධියක්. එතන තමයි බුදුන් වහන්සේ කායानुපස්සනාව දාලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔබට කවදාවත් පුළුවන් ද කන්නාඩියේ ඉන්න මිනිස්සයා අල්ලන්න? පේන රූපෙත් බොරුවක් අල්ලන්නත් බෑනේ. නමුත් අතනයි මෙතනයි වෙනසක් තියෙනව නේද? ඒක අල්ලන්න තැනින් වෙන්නේ ස්පර්ශය. අන්න එතන තමයි ලොකුම ගැටේ තියෙන්නේ නිවන. මම දිනම්බර මටත් කඩා ගන්න බැරි එතන. ඒක අපිට ඇත්ත කියලා දැනෙන්නේ අල්ලන්න ස්පර්ශය දැන් නිසා වෙන්නේ. එතන වෙන වැඩි අපිට පුළුවන් නම් කියන කල්පනා ඔය වැඩිදී. එතන වෙන පොඩි සිද්ධියක් හැබැයි. ඒ කියන්නේ ස්පර්ශ කරාට පස්සේද හම්බුනේ. ඔව් මම කියනවා මෙතන මෙහෙම අත තියාගෙන මෙතන මේ කෙනෙක්ව ස්පර්ශ ගන්න බෑ කවදාවත්. ආධ්‍යාත්මික යන්නේ නැත්නම් බාහිර යන්න පුළුවන්. එතන ක්ෂණික හේතුඵල නිරෝධය සිද්ධ වෙනවා. එතන ලෝක නිරෝධය සිද්ධ වෙනවා. කයි කියන සංකල්පය අවසන් වෙනවා එතෙන්දී. විඥාණයට කයි කියන සංකල්පය දැන් සම්පූර්ණයෙන් මෙතෙන්දී අවසන් වෙනවා. ඒ කියන්නේ ස්පර්ශ කරාට පස්සේ ස්පර්ශ ගන්න බෑ. බාහිර. දැන් කන්නාඩි තියන රූප ස්පර්ශ ගන්න පුළුවන්. බෑ. ඒක ප්‍රත්‍යක්ෂයි. ඒ මෙහෙම ස්පර්ශ කරන්න බෑ කියන ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ හම්බුනේ. ඔය දැන් ඔය රූපේ පේනවනේ හොම. ඔව් මේක පේනවා මේක මේක පාත්නදී අල්ලන්න බෑ ස්පර්ශ කරන්න බෑ කියලා ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම තේරෙනවා. ඒ ඔබ වහන්සේ ඔය පෙනීමම නේ මස්සට අපේක්ෂාවම අපේ. එතකොට වෙන වැඩි වුණා සුදුමේ ඥානෙන් තේරුම් ගන්න පුළුවන් අපිට. ඒක හැබැයි දැනුමක් විතරයි ප්‍රත්‍යක්ෂ නෙමෙයි. මෙහෙම ඉඳගෙන අර කය අල්ලනකොට වෙන වැඩි පුළුවන් නම් තේරෙන විදිහට කියන්න බෑ නේද? කොහොමද වෙන වැඩි ඒකත් අපිට අපේ දැන් ඇහැයි ඔය මෙතන ඉස්සෙල්ලම හදාගන්න ඇහැට පේනවා මායාව පේනවනේ. එතකොට දැන් බාහිර ඇත්තටම කෙනෙක් පුද්ගලෙක් ඉන්නවද? නෑනේ. නෑ. එතන සමිකරව මිරිගුවක් නේද? අල්ලන තැන ඔතෙන්ට ගන්න එතකොට. අල්ලන කයවල් දෙක තියෙන්නේ. කයවල් දෙකේ හරව පේන කය තියෙන්නේ. ඒ ඔබේ කය කියලා හිතන්න. ඒක ඔතෙන් නතර මාර්තරක් හිතන හැබැයි. දැන් මෙහෙම පේනවනේ දැන් මෙහෙම කණ්ණාඩියෙන් දැන් ගීතක මහත්තයා පේනවනේ ඔබට. ඔව් කණ්ණාඩි දිහා බලන පේනවනේ දැන්. පේනවා. ඒ පේන පෙනිල්ල මේ පේන පෙනිල්ල දෙකම එක නෙවෙයිද? ඔව් එකයි. එතකොට අල්ලන තැන ඒකට දාන්න. අල්ලන තැන ඒකට ගන්න. අල්ලන තැන ඔබේ කයි කියලා හිතන්න අර ඒ කියන්නේ අපේ මනස මගේ කයට රැවටෙනවා කියන්නේ මමම එතන ඉන්නේ ඒකහා මට දැනෙන දේ මේක ස්පර්ශය මේ සංවේදනයේ හරහා අපේ මනස අඳුර ගන්නවා කියලා. ඔව් ඔබ මන් දිහා බලනකොට මම ඔබේ ප්‍රතිබිම්බය ඒව නැද්ද? අල්ලනකොටත් එහෙමයි වෙන්නේ. ඒක හාමුදුරනේ ඒක සංකල්පයක් විතරද නැත්නම් ඒකද ඇත්ත? ඒ කියන්නේ සත්‍ය ඒකද කියන එක දුවහන්සේ දේශනා කරනවා. මට ඒක තමයි පොඩ්ඩක් තේරුම් ගන්න.
ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ දැන් මම නම් ඒ කියන්නේ මට වෙන මගේම රූපය මම තව පුද්ගලෙක් හැටියට මම වෙන මායාවක් තියෙනවා. ඔව් මායාව. ඒ කියන්නේ ඔබට කවදාවත් අසාද බඳලම නැහැ. බින්දත් එක කවදාවත් එකට ඉඳලා නැහැ. සයන් ඉන්දනේ කළ විතරයි තියෙන එකක් තමන්ට හම් වෙලත් නැහැ. තමන්ගේ රූපේ දැකලත් නැත්තම් කවදාවත් මේ රූපෙම දැකලා නැහැ. තමන්ගේ රූපේ. බාහිර කෙනෙක් කොහොමද දකින්නේ? තමන් හම්බ වෙලත් නැහැ. තමන්ගේ කය තමන් අල්ලලත් නැහැ. ඔන්න ඔය වගේ ගම්ගම්නේ කියන්නේ. හැබැයි සිවුම් ඥානයක්, තීක්ෂණ ඥානයක් අර කියපු දැනම ඕක තියෙනවා. පේනකොට මෙහෙම ප්‍රතිබිම්බය. මෙහෙම පේනකොට මෙහෙම ප්‍රතිබිම්බය. එතකොට හැට ඔබෙන් තියෙන මේ රූප දෙක බලන්න. අල්ලනකොට ඇහි විඥානේ නිරෝධ වෙලානේ සම්පූර්ණ මේ පේන දේ අල්ලන්න බෑනේ. අල්ලන දේ කවදාවත් පේන්නේත් නෑනේ. ආමුරේ මට අරක පැහැදිලි වුණා දැන් හොඳටම. මොකද? ඒ කියන්නේ දැන් මේ රූප දෙක මේක තමයි දැන් මම බලනකොටත් මට මගේ හැට දැනෙන ප්‍රතිබිම්බය. ඔව්. එතකොට මේකත් මම ප්‍රතිබිම්බය. මේකත් ප්‍රතිබිම්බය කියලා ඒක දැන් මට හොඳටම පැහැදිලි ආමුරේ. මට ප්‍රශ්නයක් තියෙනවා ස්පර්ශය අපිට දැනෙන්නේ කොහොමද කියන්නේ? හරි ඒක කතා කරනකොට දැන් එතකොට ඔබට කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ස්පර්ශ ගන්න පුළුවන් මේ කය. කණ්ණාඩියේ කය කියන එකක් ගන්නවත් බෑ නේද? අවකාශය පනවන්නත් බෑ. පොදේජෝ පටේ මුකුත් පනවන්න බෑනේ. එතකොට අල්ලන්නේ කොහොමද? අල්ලන්නේ කොහොමද? තමන්ගේ කයවත් බාහිර දෙයක් අල්ලන්න බෑ.